හායි කොහොමද ඔයාලට මම අද කැකිරි ගෙඩියක් හොයාගන්න තමයි හදන්නේ. ඒක රසම රස විදියට තමයි මම අද හදාගන්නේ. බලන්නකෝ එහෙනම් කොහොමද කියලා. මම කැකිරි ගෙඩිය හොඳට සුද්ධ කරලා අරගෙන ඒක පොඩි කෑලි වලට කපලා වළඳකට දාගත්තා. මම මැටි වළඳක තමයි මේක හොයාගන්නේ. වළඳකට දාගත්තා. ඊට පස්සේ මම ඒකට එකතු කරගත්තා කපාගත්ත ලුණු අමුමිරිස් එකතු කරලා ඒකට අවශ්‍ය විදියට ලුණු දාගත්තා. එතකොට මම ඒකට 3-5 කුඩු ටිකක් එකතු කරගත්තා. කුරුඳු කුඩු ටිකක් එකතු කරගත්තා. මිරිස් කුඩු ටිකක් එකතු කරගත්තා. මේ ටික අපි ඔක්කොම අපේ පමණට පදමට ගැලපෙන විදිහට තමයි එකතු කරගන්න ඕනේ. කහ කුඩු ටිකකුත් මම එකට එකතු කරගත්තා. මම මේක තැම්බෙන්න තියන්න තමයි ලෑස්ති. මම වතුර ටිකක් ඒකට එකතු කරලා මම ලිපෙන් තියාගන්නවා. මේක හරිම රසයි. මම මේක හදන්නේ අමුතුම විදිහකට. මම මේක හදන්නේ හාල් පොල් අඹරලා තමයි මම මේක හදන්නේ. මම ඒක දැන් තැම්බෙන්න වහලා තියාගත්තා. මම ඒ අතරේ පොඩි මගේ වංගිඩිය අරගෙන මම ඒකට හාල් ටිකක් එකතු කරලා ඒකටම සුදු ලුණු ගෙඩියකුත් දාගෙන කරපිංච පොඩ්ඩකුත් මම ඒකට එකතු කරගන්නවා. ඒත් එක්කම අබ ඇට ටිකකුත් මම එකතු කරගත්තා. ඒකට මම ගාගත්ත පොල් වලින් පොල් ටිකකුත් එකතු කරගත්තා. මම දැන් ওই ටික ඔක්කොම කොටා ගන්න තමයි හදන්නේ. මම මේ ටික හොඳට සිහින් වෙන්න කොටාගෙන මම මේක මගේ තම්බගත්ත කැකිරි එකට මම දාගන්නවා. ඒත් එක්ක මම මේකට මිටි කිරි ටිකක් එකතු කරගන්නවා. කැකිරි ටික දැන් හොඳට තැම්බිලා නිසා මට ඒ මිටි කිරි ටික දැන් එකතු කරගන්න පුළුවන්. ඒකට මිටි කිරි ටික එකතු කරලා මම තලාගත්ත කොටාගත්ත පොල් ටික තියෙන්නේ මම ඒ ටික හාල් පොල් ටිකත් ඒකට දාලා මේ ටික මම දැන් පදම එනකන් ලිපේ තියාගන්නවා. ටික වෙලාවකට පස්සේ මගේ කැකිරි එක. ඒක හරිම සුවඳයි, හරිම රසයි. හදලා බලන්න. මම යාළුවට කැකිරිත් එක්ක කන්න දුන්නේ නෑකරව නල්මුමක් හදලා චිකන් හදලා කැකිරි මාළුවත් එක්ක තමයි අද යාළුවට බත් කන්න දුන්නේ. මගේ වීඩියෝස් බලන ඔයාලට ගොඩාක්ම ස්තුතියි. මගේ channel එක follow කරලා තියාගන්න. ගොඩාක්ම ස්තුතියි.